තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් ගොඩ දෙනෙක් මගේ හෝම් ටුවර් එක ඉල්ලලා තිබුණා. ලිවිං රූම් එකේ වීඩියෝ එකක් ගේන්න කියලා තිබුණා. ඉතින් ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි මම මුලින්ම ලිවිං රූම් එකේ වීඩියෝ එකක් මම ඔයගලන්ට අද අරගෙන ආවා. මීට කලිනුත් මගේ වීඩියෝස් වලින් ඔයාලා මගේ ලිවිං රූම් එක දකිනවනේ. ඉතින් හැමෝටම ආයිත් බලන්න ඕන හින්දා මම ලිවිං රූම් එකේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඉස්සෙල්ලාම ගෙදරට ඇතුල් වෙන තැනම තමයි අපේ බුදු පහන් තියලා තියෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ පිළිමයත් යශෝදරා තෙරණින් වහන්සේගේ පිළිමයක් තමයි මම ඉස්සෙල්ලාම ගෙට එන තැනම තියලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ මං වන්දනාමාන කරන තැන. ඉතින් මං මොන දේ කරත් හරිම පිළිවෙලට ඒ වගේම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු පිළිවෙලට කරන තැනක් මෙතන. ඉතින් ඔයාලා මේ දකින්නේ මම බුද්ධ වන්දනාවත් යශෝදරා වන්දනාවත් කරන ස්ථානය. මං ලිවිං රූම් එක ලස්සන කරන්න කලින් මගේ හිතේ කලර් එකක් තිබුණා. කවදා හරි මම ලිවිං රූම් එක මේ කලර් තීම් එකෙන් යනවා කියලා. ඉතින් මං ආසම කරන කලර් එකක් තමයි yellow color. ඒ කියන්නේ gold color yellow color mix එකට මං හරිම ආසයි. ඉතින් ෆර්නිචර් එක වුණත් මං එක තැනකින් හෙව්වේ නෑ. හැම තැනකින්ම වගේ හොයලා අපේ සාලෙට ගැලපෙන විදියට සෝෆා එකක් තමයි මට මේ හොයන්න ඕන උනේ. ඉතින් ඒ වගේම මට yellow color සෝෆා එකක් හම්බුණා. ඒකත් හරිම ලස්සනයි. හරි පොඩි සෝෆා එකක්. ඉතින් අපේ සාලේ ගොඩාක් ලොකු සෝෆා එකක් දාන්න එහෙම ලොකු ඉඩකඩක් නෑ. අනික මම ගොඩාක් බඩු හිර කරගන්න කැමති නැහැ. මොකද සාලයක් වුණාම සීමිත බඩු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට තමයි සාලේ ලස්සන වුණත් පේන්නේ. ඉතින් මට ඊට පස්සේ ඕන කරලා තිබුණා මේ සෝෆා එකටම හරියන කොෆි ටේබල් එකක්. ඉතින් අපේ සෝෆා එකට කොෆි ටේබල් එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා මම කොෆි ටේබල් එකක් ගෝල්ඩ් කලර් එකෙන් තමයි බැලුවේ. ඉතින් ෂොප් වල නම් ගොඩක් මං හොයන කලර් එක තිබුණේ නැහැ. ඊට පස්සේ මං ඔන්ලයින් ෂොප් එකකින් තමයි අපේ කොෆි ටේබල් එක ගත්තේ. මට මතක විදියට cool stuff කියලා page එකකින් තමයි මම මේ කොෆි ටේබල් එක ගත්තේ. ඒකත් මට සෝෆා එකටම හරියන විදියටම මේ ලැබුණා. ඉතින් ඔයාලා දන්නවනේ මම ලෑම්ප් ෂේඩ්ස් වලට ගොඩාක් ආසයි කියලා. ඉතින් මට හිතුණා ටීවී ඒරියා එක ළඟ ලෑම්ප් ෂේඩ් එකක් තියලා ආටිෆිෂල් ප්ලාන්ට් මොනවා හරි ඉන්ඩෝර් ප්ලාන්ට් හරි තියන්න. ඉතින් මං ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තියලා තියෙනවා. අනිත් එක ආටිෆිෂල් ප්ලාන්ට්. ඉතින් ඒ වගේ ඒවා තිබ්බහම ලිවිං රූම් එක හරිම ලස්සනයි. හරිම එළියයි. මොකද yellow color එක ගොඩාක් එළියයිනේ. ඉතින් මට හිතුණා මේ දේවල් හැමදේම මේ හරිම ලස්සනට ගැලපුණා කියලා. ඔයාලා මේ දකින වෝල් ආර්ට් එක මම ගත්තෙත් ඔන්ලයින් ෂොප් එකකින්. සිට්‍රූ ක්‍රියේෂන් කියලා ඔන්ලයින් ෂොප් එකක් තියෙනවා. ඒකේ මේ වගේ තව ලස්සන ගොඩාක් මේ වෝල් ආර්ට්ස් තියෙනවා. ඉතින් මම yellow theme එකෙන් යන හින්දා yellow theme එකට ගැලපෙන ඉරයි හඳයි වෝල් ආර්ට් එක තමයි මං ටීවී ඒරියා එකට ගහලා තියෙන්නේ. ඉතින් ගෙයක් එළිය වෙන්න තවත් ඕනම දෙයක් තමයි අපි ගෙදරට දාන කර්ටන්. ඉතින් කර්ටන් එක වුණත් හොඳට හිතලා බලලා තමයි අපි කර්ටන් එකක් දාන්න ඕනේ. මොකද මම සෝෆා එක කර්ටන් දාන්න කලින් ගත්තේ. ඉතින් මට ඕන උනේ සෝෆා එකටම මැච් වෙන කර්ටන් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් අපේ සෝෆා එක yellow color හින්දා මට හිතුණා yellow theme එකෙන්ම කර්ටන් ටිකක් දානවා කියලා. මොකද අපේ සෝෆා එකේ
පිලෝස් ආවේ printed එකෙන්. ඉතින් මට හිතුණා printed එකයි plain material එකයි mix කරලා ගියොත් තවත් ලස්සනට තියෙයි කියලා. එතකොට සෝෆා එකේ change එකත් හරිම ලස්සනට පේනවා. ඇත්තටම මේ විදිය පුදුම ලස්සනට ගැලපුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ ඩයිනින් ඒරියා එක. ඒකත් සාලෙට මූණලාම තමයි ඩයිනින් ඒරියා එකක් තියෙන්නේ. වෙනම රූම් එක නෙමෙයි තියෙන්නේ. පේන මානෙම තමා ඩයිනින් ඒරියා එකක් තියෙන්නේ. ඉතින් මට හිතුණා අපේ ඩයිනින් ටේබල් එකට මං ටේබල් ක්ලෝත් එකක් දාලා නෙමෙයි තිබුණේ. ඉතින් මට හිතුණා ඉතින් තවත් ලස්සන වෙයිනි ටේබල් ක්ලෝත් එකක් yellow කලර් එකෙන්ම දාලා ටේබල් රනර් එකක් sunflower theme එකෙන් තමයි මං දාලා තියෙන්නේ. මං ටේබල් රනර් එක ගත්තේ ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ happy home page එක. ඒ අක්කගෙන් තමයි මං ටේබල් රනර් එක ගත්තේ. හරිම ලස්සනට ඒකත් ඒ විදියටම මැච් වුණා. ඉතින් ඩයිනින් රූම් එක තියෙන තැනම තමා එතනින්ම අපේ අලුතින් හදපු අපේ රූම් එකට යන්න තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඊට කලින් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. ඉතින් මම ආයෙත් මේකට මේ වීඩියෝ එක ඇඩ් කරන්න හිතුණා. මොකද ඒ වෙලාවේ ලෑම්ප් ෂේඩ්ස් එහෙම හයි කරලා තිබුණේ නැහැ. ඉතින් අපි අලුතින් මේ ලෑම්ප් ෂේඩ්ස් එහෙම කණ්ණාඩි මේසේ ලයිට් එහෙම ඔක්කොම හදලා ඉවර කරා. ඉතින් ඔයාලා මේ දකින්නේ ෆයිනල් ලුක් එක. ඉතින් මේ වගේම උඩ තට්ටුවේ අපේ වීඩියෝ එකත් මම ඉක්මනින්ම අරගෙන එන්නම්. අදට එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.